ඕක හරියට ගණන් කරනවා. හරි හරි. මං දෙකේ පන්තියට හරි ගියානේ. මම 8 පන්තියත් පාස්. ඔය ආයෙත් වැරදුනා. ඕක ගණන් කරලා මටත් දෙනවා. මාත් ගණන් කරන්න ඕනේ. ඔය ආයෙත් වැරදුනා. ගණන් කරනවා. ඕන එකක් කරගන්නවා. අපි මේක වලක් කරලා වලලු. ඊට පස්සේ ඒ උඩ කාඩ්බෝඩ් ටික දාලා නිදාගමු. වෙනවා කියලා. දුනුනේ. ඇතිනේ. ඇති. රාම්දු. ඒකත් හරි. පිළිදාගන්නේ. ඔව්නේ. එහාට යන්න. ඇද. ඇති. නෑ සුදුනෝනේ. මම බය වුණා. මටත් හරියට නිින්ද යන්නේ නෑ. දැන් රෑ 12ත් පහු වෙලා ඇති. හෙට මේ සල්ලි අරන් එළියට යන්න හොඳ නෑ. ඒක තමයි. ඔයා මෙතනටම වෙලා ඉන්න. මාත් හිතුවේ එහෙම තමයි. ඒත් මේ සල්ලි වලට මොකද කරන්නේ? පුදුමයි. එක දවසෙන් ලක්ෂපතියෙක් වුණා. සුදුමෙනිකේ. අපි මේ සල්ලි පොලියට දෙමු. කාටද දෙන්නේ? අන්තිමට සල්ලිත් නැති. සෝමපාල, එතකොට විල්සන්, කමලා ඔය කට්ටියම උදේට බිස්නස් කරන්නේ පොලියට අරගෙන. සුගතපාල කපටි මිනිහා. මිනිහට පොලිය බේරුවට අපිට වෙලාවට දෙයිද? අපි 104ට දෙමු. එතකොට අපෙන් ගනි. අනිත් එක ඉතින් උම්මට සලකයි. හරි. එහෙනම් එහෙම කරමු. මං උදෙන්ම ගිහලා කතා කරගන්න. ප්‍රවේශමෙන් කරනවා. ගුණා වගේ ඉන්න එපා. හරි හරි. සුදුනෝනේ. නින්ද නාවට නිදි මතයි. එහෙනම් දැන් නිදා ගන්න. මොනවද නෝනා බලන්නේ? අද ගෑනු එක්කෙනා ගිහින් නෑ මැනිකා. පව් අර අවුවේ වාඩි වෙලා ඉන්න ලස්සන.
අන්න ඒ පාර එතනම දිගා වුණා. මැනිකා පහළ පළතුරු වගේක් තියෙනවා. ඔයා ඒක ගිහින් දෙන්න. යන්න. අද මොකද? අද සින්දු කියන්නේ නැද්ද? නෑ සෝම්පාල අයියා. ඇයි බං ඒ? නෑ ඉතින් මිනිස්සුන්ට මේ දවස්වල සල්ලි නෑ. අනිත් එක ඉතින් මේ සුදු නෝනටත් හැමදාම මහන්සි වෙන්න බෑනේ. ඉතින්ද බං? මේක නෙමෙයි. මං ආයේ සෝම්පාල අයියා හම්බ වෙන්න. ඇයි බං ඒ? සල්ලි පොලිය අඩුවට දෙනවා නම් අපි ගන්නවා. මේ එහෙනම් ඔයා අනිත් අයවත් පොඩ්ඩක් චෙක් කරලා දෙන්න බලන්න. මෙතන සල්ලි ටිකක් තියෙනවා. අප්පච්චි මම බය වුණා තරමා. සුදු නෝනා ඔයාට නිින්ද ගියාද? මෙතන ඉන්නකොටත් කම්මැලි. නිකන් ඉන්නකොට නිින්ද යනවා. කෑම දෙකක් ගෙනාවා. ඔයාට බඩගින්නම් කාලා ඉන්න. මොකද කී වැඩි? සෝමපාලත් එක්ක එකතු වෙලා අද ටිකක් දුන්නා. විශ්වාසයටද දුන්නේ? ඔව්. අවසර ගිහිල්ලා සල්ලි පොලියයි ගන්නවා. කෝකටත් කලින් ගිහින් එතන ඉන්න. නැත්තම් මාරු වෙලා යයි. දුන්නා. හවුද? බොලාව බලන්න හොයාගෙනම ආවා. අනේ ඒක නේන්න. මං ඒත් බැලුවා කවුද බොලේ කියලා. ඒක නේන්න. ඉතින් අපේ බං. උඹලා කොහමද මේක ඇතුලේ ඉන්නේ? මොනා කරන්නද දක්කේ? අගු පිල්වල ඉන්නවට වඩා මේක හොඳයි. ඔව් ඉතින් රැට කාල කන්නිත් එක නිදා ගන්න පුළුවන් ය. මොනවා කරන්නද? මේක අපි ලබා උපන් හැටි. උඹට නම් දැන් සරුයි කියලා ආරංචි. අනේ නෑ. දෙයනේ කියලා අපි ටිකක් දැන් හොඳට ඉන්නවා.
මම මේ ආවේ නංගී බොලා පොලියට දෙනවා කියලා ආරංචි වෙලා. දන්නේ නැද්ද ඉතින්? මේ මං ආවේ රුපියල් 5000ක් ඉල්ල ගන්න කියලා පොලියට. ඔන්න මං පොලිය අකුරටම ගෙවනවා. අපේ මිනිස්සයා ළඟ කඩදාසියක අස්සම් කරලා ගන්නටකෝ. මං රැට ආවම කියන්න. ඔන්න එනම් වරද්දන්න එපා ඈ. මේ මං ගොහින් එන්නම් කෙල්ල තට්ටු උඩ තියලා ආවි. හොඳා කමලන්ගේ. ඔන්න සින්දුවා. ඔව්. මං උඹ කියන විදිහට උඹේ ගාන අකුරට බේරුවා. හරි සෝම්පාලයි. ඒව ඔක්කොම හරි. හරි ඔක්කොම හරි. ඒවා ප්‍රශ්න නැහැ. රයිට්. ජේසීබීටයි. සෝම්පාලයි. මම මෙතනින් නතර වෙනවා. හරි? උඹට බුසරයි ආ. එන අපි ගියා. හරි. හා? හරි. හැස් කලන අදත් බීලා වැනි වෙනි. මොන කරුමයක්ද මේ? චුට්ටි මැනික චුට්ටයි බිව්වේ. චුට්ටයි බිව්වේ. ඔයා දැන් බේබද්දෙක් වෙලා. නෑ. චුට්ටයි බිව්වේ. ආ? බුදුමැණික. ආන් මාත්‍යා අරු අදත් බීලා ගමයි. දැන් සල්ලි තියෙනවනේ. ඕවම තමයි පොඩියෙන් බලපංකු ඉස්සරහට. සුදුනෝනේ අපි සින්දුවක් කියමු. එකම එක සින්දුව. අපි ජෝතිඅංජන එකක් කියමු. හා? මට බෑ. තම්සි හරි නරකයි. එතකොට සුදුනෝනට මාත් එක්ක සින්දු කියන්න බෑ. වෙරිකාරයොත් එක්ක සින්දු කියන්න පුළුවන්ද? එතකොට මම මාත් එක්ක සින්දු කියන්නේ නෑමයි. නැහැ. බැලි. එතකොට වැඩි මම මේ දරුවා හින්දා ඉවසනවා. ඔව්. තම්සිගේ ඔළුව ඉදිමිලා හොල්මාදි හැදිලා තියෙන්නේ. ඔව්. මන් දැන් ලස්සපතියෙක්. හෙට අනිද්දා කෝටිපතියෙක් වෙනවා. ඔව්. එතකොට වෙන්න ඕනේ වෙලා තියෙන්නේ. අම්බුව. නැත්තම් මං හෙට මේ පැත්තේ එකක් ගෙන දීලා සින්දුවක් කියනවා. ඔව්. ගෝපාලයා. ඉතින් මිනියෝ මං උඹට කිව්වනේ ඊයේ සල්ලි අද සල්ලි අවස දෙන්නම් කියලා. ඒ වුණාට සෝම්පාලයි පිරිද සල්ලි වල භාගය දුන්නේ. ඉතින් බං උඹට මං කොච්චර සල්ලි හම්බ කරලා දීලා තියෙනවද? ඒ වුණාට ඉතින් කොහොම ගියොත් නම් වැඩ වැරදි. මොකක්ද යකෝ වැඩ? කන්න බලා ගන්න දිට මං හවස එන්නම්. හරි. අවසාව නැත්තම් බලාගමු ආ. ආනේ මේ සුදු අක්කනේ බැරි ගානේ කොහෙද ගියේ?
අනේ කාන්තියෝ මම මේ ක්ලිනික් එකට ගියා බං. ඔබ කොහෙද මේ යන්නේ? දැන් අපි ගමේ අතෑරලා දාලා තියෙන ඉඩමක අතු වහගෙන ඉන්නවා අක්කේ. ඒක නම් 1000න් සම්පතක් බං. පේමන්ට් එකේ නිදා ගන්න පුළුවන් අය අර මාකස්ලාගෙන් බේරිලා. ඔව් මාත් ඌට දෙපාරක්ම අහු වුණා. කොහෙද? අපේ මිනිස්සුත් උන්ට බයයිනේ. අපි පව් කරලා ඉපදිච්චේ උන්නේ බං. එව්වා මෙහෙම හරි ගෙවන්න එපා. ඒක නම් ඇත්ත තමයි. හේනම් මම යන්නම් අක්කේ. හොඳයි. මොකද බලතෝගේ මිනිහට වෙලා තියෙන්නේ? උඹ සල්ලි පොලියට අරන් කටිපැඩපැන ඉද්දි අපි මොනව කරන්නද? යකෝ මන් රටින් පැනලා ගියේ නෑ. ඉන්නේ මේකෙම තමයි. අර ගෑනු මනුස්ස රම් වෙනවා නේද? ඒක තමයි. මං හිතන්නේ සල්ලි ප්‍රශ්නයක්. මන්තෝගේ මිනිහ හම්බුණා නම් එකයි කොන්ද කඩනවා. මං ආයි තොට දෙකක් කතා කරලා යනවා. සල්ලි පොලියට ගත්තා නම් වෙලාවට දීපන්. දෙන්න හිටපියතොට මං දෙන්න. අපිට සල්ලි එපා. සල්ලි එපා. අපිට සල්ලි එපා. සල්ලි එපා. සල්ලි එපා. සල්ලි එපා. ඉස්සරහ කපල් එක ගැන දුක හිතෙන්නේ නැද්ද? පව්. ටික දවසකට කලින් කොච්චර සතුටින් හිටපු දෙන්නෙක්ද? හැමෝටම එහෙම වෙනවා. ඒ කිව්වේ මට නම් තේරෙන්නේ. ඕනට වැඩිය සල්ලි හොයන්න ගියා. ඔයාගේ ඔළුවේ තියෙන සල්ලිම නීති. ඒ මිනිස්සු ඉක්මනට පෝසත් වෙන්න පොලියට දෙනවා. ඒ මිනිස්සුන්ට එච්චර සල්ලියක් කොහෙන්ද? ඩෝ සිද්දුවා මෙවරෙන් ඩෝ. ඕමේ අයියා ඔබ බීලා. ඔයකෝ තෝගේ සල්ලි වලින් තමයි බිව්වේ ඈ. අනේ එපා. ගහන්න එපා. අපි වැරදි කළා. බලාගමු කියන්නේ. බලන්න මත්තන්න. බලන්න. ගහන්න එපා. අනේ. ඔක තමයි මම එයාට කිව්වේ. අපිට සල්ලි ඕනේ කියලා. නෝනා අර ජෝඩුව මෙහාට ඇවිල්ලා. මොන ජෝඩුවද මැනිකා? අර සින්දු කියන කට්ටිය. ඒ මොකටද? දන්නේ නැහැ නෝනා. මහත්තයා හොයන්න ඇවිත් තියෙන්නේ. මහත්තයා අපිට සමා වෙන්න මහත්තයෝ. රෑදිස් සෙවිලා කරදර කරනවා නෙමෙයි මහත්තයා. අපි මහා පව්කාරයෝ මහත්තයා. කියන්නේ ඕගොල්ලන්ට අපේ මොනවාරි කෙරෙන්න ඕනේද? අනේ නෑ නෝනා. අපි මේ ආවේ මේ මහත්තයා අපිට ලොකු උදව්වක් කරා. ඒකට පින් සිද්ධ වෙනවා. ඒත් අපි මහා පව්කාරයෝ නෝනා. ඕගොල්ලෝ මේ මොනවද කියන්නේ? මට තේරෙන්නේ නෑ නෝනා. අපි සුමානෙකට කලින් බොහොම සන්තෝෂෙන් හිටියා. ඒක මම දන්නවා. ඒත් නෝනා දවසක් මේ පින්කඳ මෙන්න මෙයාව එවලා මාව මෙතෙන්ට ගෙන්නලා මට රුපියල් ලක්ෂයක් දුන්නා. දීලා කිව්වා මේකෙන් සල්ලි කාර්යයක් වෙන්න කියලා. අනේ අපි ඒ සල්ලි
පහුවදාම පොලියට දුන්නා. වැඩියෙන් සල්ලි හම්බ කරන්න කියලා හිතාගෙන. ඒත් ඒ සල්ලි අපේ ජීවිත විනාශ කළා මහත්තයෝ. මහත්තයා මෙතන ඒ සල්ලි වලින් බායකටත් වඩා තියෙනවා. මේක ගන්න මහත්තයා. ඊටු සල්ලි ටික අපි හෙට අනිද්දාට කොහොම හරි ගෙනත් දෙන්න. තමුසේගේ සල්ලි වලින් මේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා. තමුසලා වගේ සල්ලි වලින් ලොකු වෙච්ච මිනිස්සු හැම දෙයක්ම සල්ලි වලින් අරගෙන අහිංසක මිනිස්සුත් ඒකට හුරු කරගන්නවා. සඳ රැට රැට සඳ විමනට තරු අරන්